පොඩ්ඩක් හිතන්න. අද උදේම ඔබේ ආදරණීය දරුවට ඉස්කෝලේ ගෙනියන්න කියලා දුන්න කෑම එක මොකක්ද? එහෙම නැත්නම් හවසට තේ බොනකොට කටට රහට කන කෑම එක මොකක්ද? මේක ඇත්තටම හොඳ කෑම එකක්ද? එහෙම නැත්නම් අපි සල්ලි දීලා ගන්න ලෙඩක්ද? අද වෙද්දී ලෝකේ වැඩිපුරම මරණ වලට හේතු වෙලා තියෙන්නේ බෝ නොවන රෝග. ඒ කියන්නේ දියවැඩියාව, පිළිකාව මේ වගේ රෝග තමයි මූලික වෙලා තියෙන්නේ. ඇත්තටම මේවා හැදෙන්නේ අපි නොදැනුවත්වම අපේ ශරීරයට දාගන්න වස විස නිසා. බොහෝ දෙනෙක් හිතන්නේ මේවා බොහොම රසවත් කෑම කියලා. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් ප්‍රකාශයට පත් කරපු වෛද්‍ය පරීක්ෂණ ගණනාවකින් තහවුරු කරපු ඔබේ දියවැඩියාව වැඩි කරන, ඔබේ වකුගඩු විනාශ කරන, ඔබේ පිළිකා සෛල වර්ධනය කරන ආහාර වර්ග 5ක් ගැන මේ වීඩියෝ එකේදී අපි ඔබට කියන්න සූදානම්. මේ වීඩියෝ එක ඔබෙත් ඔබේ දරුවාගෙත් ජීවිතේ බේරගන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා තප්පරයක්වත් මගහරින්න නැතුව අන්තිම වෙනකම් මේ වීඩියෝ එක බලන්න. මේ වගේ දේවල් ඔයාගේ දැනුමට එකතු කරන්නේ IQ මීටරෙන්. තාම YouTube එකේ අපිව subscribe කරලා නැත්නම් Facebook එකේ අපිව follow කරලා නැත්නම් ඒ දේවල් කරමින් IQ පොකුරට එකතු වෙන්න. පළවෙනි එක තමයි processed meat, සකසන ලද මස් වර්ග. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අය කන්න කැමති ප්‍රියතම, ඒ වගේම ලේසියෙන් හදාගන්න පුළුවන් සොසේජ්, බේකන්, හැම් වගේ මේ මස් වර්ග බොහෝ දෙනෙක් ඉතා කැමැත්තෙන් කනවා. හැබැයි මේක ආරක්ෂිතද? කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේවා ඇත්තටම මස්ද කියලා. ඔව්, මේවා ඇත්තටම මස්. හැබැයි මේවා කල් තියාගන්න, මේකේ පාට වෙනස් නොවී තියාගන්න විවිධ දේවල් එකතු කරනවා. උදාහරණයක් හැටියට සෝඩියම් නයිට්‍රයිට්, ඒ වගේම නයිට්‍රේට් මේ කියන රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. මේවා අධික උෂ්ණත්වයේ පිසිනකොට, ඒ කියන්නේ තෙලේ බදිනකොට මේවෙන් පිට වෙන රසායනික සංයෝග තමයි ඔබේ පිළිකාකාරක බවට පත් වෙන්නේ. පරීක්ෂණමකින් ඔප්පු කරලා තියෙන කාරණයක් තමයි මේ නයිට්‍රොසෝමින් කියන පිළිකාකාරකයේ බවට මේ දේවල් පරිවර්තනය වෙනවා කියන දේ. මේක නිකම්ම නිකන් කතාවක් නෙමෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය World Health Organization එක සහ ඊට අනුබද්ධිත පරීක්ෂණ ආයතනයක් වන International Agency for Research on Cancer මගින් ප්‍රකාශයට පත් කරලා තියෙන මේ Group 1 එහෙම නැත්නම් මිනිසාට පිළිකා ඇති කරන බවට තහවුරුණු කාණ්ඩයට මේක යොදලා තියෙනවා. මේ තුලින් මේ දුම්කොළ සහ ඇස්බෙස්ටෝස් මගින් නිකුත් කරන මේ පිළිකා අවදානමට සමාන මට්ටමක් නිකුත් කරන්න තරම් බලයක් තියෙනවා කියලායි කියන්නේ. විශේෂයෙන් බඩවැල් ආශ්‍රිත පිළිකා ඇති වෙන්න මේක හේතුවක් වෙනවා කියලායි කියන්නේ. අන්න ඒ නිසා මේක කොච්චර රසවත් වුණත්, කණ්ඩ ප්‍රිය වුණත් මේ වගේ දේවල් ඔබේ දරුවට දිනපතා දෙන්න එපා. ඒක සෑහෙන භයානක අවසානයකට හේතුවක් වෙන්න පුළුවන්. දෙවෙනි ආහාරය තමයි පැණි බීම සහ කෘතිම බීම වර්ග. සාමාන්‍යයෙන් පොඩි අය විතරක් නෙමේ ලොකු අයත් මේ පාට බීම වර්ග වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. දැනට හොයාගෙන තියෙන විදිහට මේ soft drink එකක සාමාන්‍ය සීනි තේ හැඳි 10ක් විතර තියෙනවා කියලායි කියන්නේ. මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ National Kidney Foundation එකට අනුව දිනකට මේ සීනි සහිත බීම වර්ග 2කට වඩා පානය කරන අයට වකුගඩු රෝග සෑදීමේ අවදානම ඊටාම ඉහළ මට්ටමක තියෙනවා කියලායි කියන්නේ. මේකෙදි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ සීනි සහිත මේ බීම වර්ගයක් පානය කරාම එකපාරටම රුධිරයේ තියෙන සීනි මට්ටම ඉහළ යනවා. එතකොට වකුගඩු වලට මේක පෙරන්න සෑහෙන ලොකු පරිශ්‍රමයක් දරන්න සිද්ධ වෙනවා. කාලයක් යනකොට වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. මේ බීම වල තියෙන ඇසිඩ් වර්ග නිසා වකුගඩු වල ගල් ඇති වෙන්න, කිඩ්නි ස්ටෝන්ස් ඇති වෙන්න මේක ලොකු හේතුවක් වෙනවා කියලායි කියන්නේ. නිකමට හිතන්න අපිට නොමිලේම බොන්න පුළුවන් හොඳ වතුර තියෙද්දි ඒ වෙනුවට මේ විස සහිත බීම වර්ග පානය කිරීම නිසා ඔබේ දරුවට නැත්නම් ඔබට අනාගතයේදී ඩයලිසිස් මැෂින් එකක ඉන්න සිද්ධ වුණොත් ඒක කොයිතරම් වේදනාකාරීද, ඒක කොයිතරම් අභාග්‍ය සම්පන්නද. ඒ නිසා ඔබ සහ ඔබේ දරුවට පුරුදු කරන්න පුළුවන් ස්වභාවික වතුර නැත්නම් ස්වභාවික පළතුරු යුෂ මේ වගේ දේවල් පානය කරන්න. එහෙම වුණොත් ඒකේ වාසිය අපිට නෙමෙයි ඔබට සහ ඔබේ දරුවටයි අනාගතයේදී ලැබෙන්නේ. තුන්වෙනි එක අධික ලුණු සහිත ක්ෂණික ආහාර වර්ග. බොහොමයක් වෙලාවට ගෙවල් වල දෙමාපියන් ලේසියට සහ පහසුවට දරුවගේ කැමැත්තට මේ චිප්ස් වර්ග, නූඩල්ස් වර්ග හදලා දෙනවා. නැත්නම් ඒවා කඩෙන් අරන් දෙනවා. මේවා තියෙන ලොකුම ගැටලුව තමයි මේ සෝඩියම් කියලා කියන්නේ. ඒ කියන්නේ එහෙම නැත්නම් මේ අධික ලුණු සාන්ද්‍රණය. අපේ ශරීරයට දවසකට ඕන කරන ලුණු ප්‍රමාණය වගේ දෙගුණයක් මේවා තුල අන්තර්ගත වෙලා තියෙනවා. ලුණු වැඩි වෙනකොට වෙන්නේ වකුගඩු වලට රුධිරේ පෙරන්න අමාරු වෙනවා. අන්න එතෙන්දී තමයි මේ අධිරුධිර පීඩනය කියන තත්ත්වය ඇති වෙන්නේ. මේ අධිරුධිර පීඩනය ඔබේ වකුගඩු අකර්මණය කරන්න බලපාන ප්‍රධාන සාධකයක් කියලායි වෛද්‍යවරු සඳහන් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමේ මේ වගේ ගොඩක් කෑම කල් තියාගන්න TBHQ කියන රසායනික ද්‍රව්‍ය යොදනවා.
සතුන් යොදාගෙන කරපු පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙනවා මේ රසායනිකයේ දිගුකාලීනව ගැනීමෙන් පිළිකා ගෙඩි ඇතිවීමේ අවදානමක් තියෙනවා කියන කාරණය. ලේසියට පහසුවට විනාඩි 2කින් හදාගන්න පුළුවන් වුණාට ඒක ජීවිත කාලයේම ඔබව විඳවන ලෙඩක් බවට පත් කරනවා නම් ඔබ මොකද්ද තෝරගන්නේ? ඒ වෙනුවෙන් IQ පාවිච්චි කරන්න. හතරවෙනි එක තමයි නැවත නැවත භාවිතා කරන තෙල්. මේක සමහරක් අය දන්නවා. ගොඩක් වෙලාවට ඔය කට්ලට්, රෝල්ස්, පැටිස් වගේ දේවල් හදන්න. ඒ විතරක් නෙමෙයි කොත්තු වගේ දේවල් හදනකොට පාවිච්චි කරන තෙල් වර්ගය. මේ සඳහා නැවත නැවත රත් කරන තෙල් තමයි පාවිච්චි කරන්නේ. තෙල් කියන දේ එකපාරක් රත් කරලා නිවුනට පස්සේ ඒක ආයිමත් රත් කරනකොට ඒ ඇතුලේ තියෙන රසායනික සංයෝග වෙනස් වෙනවා කියලායි කියන්නේ. මේ තුලින් විෂ සහිත රසායනික සංයෝග හැදෙනවා. පරීක්ෂණ වලට අනුව මේ හැදෙන රසායනික සංයෝග පිළිකා කාරක වලට සෑහෙන ලොකු උදව්වක් සපයනවා කියලායි කියන්නේ. ඒ වගේම vegetable oils එළවලු තෙල් අධික ලෙස රත් කිරීමේදී මේක ඔක්සිකරණය වෙලා ෆ්‍රී රැඩිකල්ස් නිපදවනවා. ඒක අපේ ශරීරයේ සෛලවලට දරුණු විදියට හානි කරනවා කියලායි කියන්නේ. ඒ විතරක් නෙමේ ඒක DNA විකෘති කරන්න පවා හේතු වෙනවා කියලායි කියන්නේ. ඔය පාරවල් අයිනේ නැවත නැවත රත් කරලා හදන කෑම ආහාරයට ගන්නකොට ඔබ හොඳට මතක තියාගන්න. මේ සල්ලි දීලා කෑමත් එක්ක පිළිකා නැත්තම් රෝගකාරක මේ වගේ දේකුත් ඔබේ ශරීරයට දාගන්නවා කියන කාරණේ. අවසාන සහ පස්වෙනි කාරණේ තමයි අපි බටර් වලට වඩා ලාභයි කියලා ගෙදරට ගේන මේ මාගරින් නැත්තම් බේකරි වල හදන කෑම vegetable shortening කියන්නේ. මේවේ බොහොමයක් වෙලාවට තියෙන මේ trans fat එහෙම නැත්නම් කෘතිම මේදය. ස්වභාවික තෙල් හයිඩ්‍රජන් වායුව හරහා යවලා තමයි ඝන තත්වයට පත් කරලා මේවා නිර්මාණය කරන්නේ. මේ සම්බන්ධයෙන් හාවර්ඩ් මෙඩිකල් ස්කූල් එකේ පරීක්ෂණයට අනුව මේ trans මේදය කියන්නේ අපේ ශරීරයට කිසිම ආකාරයකින් හිතකර දෙයක් නෙමෙයි. මේවා ශරීරයේ දැවිල්ල ඉන්ෆ්ලමේෂන් නැති කරනවා. මේ ශරීරයේ දැවිල්ල තමයි පිළිකා ඇතිවෙන්න, හෘද රෝග ඇතිවෙන්න, දියවැඩියාව ඇතිවෙන්න මූලික වෙනවා කියලා කියන්නේ. සමහරක් වෙලාවට ඔබ නැත්තම් ඔබේ දරුවා කන බිස්කට් එකේ කේක් කෑල්ලේ මේ දේවල් අඩංගු වෙන්න පුළුවන්. ඒ නිසා බාන්න මිලදී ගන්නකොට ලේබල් එකත් හරියට බලන්න. ඒකේ තියෙනවා නම් partly hydrogenated oil කියලා ඒ වගේ නිෂ්පාදන ගන්නේ නැතුව පැත්තකින් තියෙන එක තමයි වඩා නුවණට හුරු. දැන් මේක අහපු ගමන් සමහරක් විට බය හිතනවා වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. දැන් ඊළඟට මොකද කරන්න ඕනේ? මේ දේවල් එකපාරට නතර කරන්නත් බෑ. හැබැයි ටිකෙන් ටික අද ඉඳන් හරි මේ වැඩේ පටන් ගත්තොත් ටික කාලයක් යනකොට ඔබට ඉතා හොඳ ප්‍රතිඵලයකට ළඟා වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම මේ කෑම නවත්තන්න බැරි නම් අඩුම තරමේ මේවා සීමා කරන්න හරි අපිට පුළුවන්. ඔය සකසන ලද මස් වෙනුවට අලුත් මස් මාළු මේ වගේ දේවල් ආහාරයට ගන්න. පැණි බීම වෙනුවට තැඹිලි ගෙඩියක් නැත්නම් කුරුම්බ ගෙඩියක් මේ වගේ දේවල් වලට යොමු වෙන්න හැකියාවක් තියෙනවා. පාට කෑම වෙනුවට ගෙදරදිම හදන කෑම වලට යොමු වෙන්න පුළුවන් නම් ඒක වඩාත් වැදගත්. කෙනෙක්ට කියන්න පුළුවන් කාර්යබහුල ජීවිතය ඇතුලේ මේ දේවල් කරන්න අමාරුයි කියලා. ඔව් අමාරුයි තමයි. හැබැයි අමාරුවෙන් හරි කළොත් ඒක අපිට නෙමෙයි ඒක ඔබට සහ ඔබේ දරුවට තමයි වාසිදායක නැත්තම් ප්‍රතිඵලදායක වෙන්නේ. වීඩියෝ එක මෙච්චර වෙලා බැලුවා වගේ තව කෙනෙක්ට, තව අම්මා කෙනෙක්ට, තව තාත්තා කෙනෙක්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද එක්කෙනෙක්ගේ හරි ජීවිතේ බේරගන්න එහෙම වුණොත් ඔබට අපිට හැකියාවක් ලැබෙයි. අපි කිව්ව මේ කෑම වර්ග පහෙන් ඔබ හිතන විදිහට භයානකම කෑම වර්ගය මොකක්ද? ඒකත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ පහේ කියවුන් නැති දෙයක් තියෙනවා නම් ඔබට හිතෙන ඒ කෑම වර්ගෙත් කමෙන්ට් එකක් දාන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබේ ජීවිතේට වැදගත් වෙන වීඩියෝ බලන්න IQ මීටරේ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් Facebook එකේ ෆලෝ කරලා නැත්නම් ඒ දේවල් කරමින් IQ පොකුරට එකතු වෙන්න. ඔබත් ඔබේ දරුවට නිතරම කියන්නේ ටීවී බලන්න එපා, ෆෝන් එක අල්ලන්න එපා, ලැප්ටොප් එක බලන්න එපා කියලා. ඔබ දන්නවද හැම තිස්සෙම එපා කියන එකෙන් ඔබේ දරුවගේ පෞරුෂත්වයට හානි වෙනවා කියලා. හැබැයි ඒවට එපා කිව්වට ඒ වෙනුවට ළමයාට මොකද්ද කරන්න කියන්නේ? ඔබ ඒකට විකල්පයක්, ඔප්ෂන් එකක් දීලා තියෙනවද? ඔබේ ඔප්ෂන් මොනවද? පාඩම් කරන්න, පොතක් කියවන්න, චිත්‍රයක් අඳින්න කියන එකද? චිත්‍ර කියලා කීයක් අඳින්නද? අනික බලන කරන හැම දෙයකම එපා කිව්වහම ඒ ළමයාගේ පර්සනලිටි එක බිඳ වැටෙන්න ඒක ලොකුවටම බලපානවා. දැන් ඒකට මොකද කරන්නේ? ඔබේ ළමයා වර්ධනය වන ඇක්ටිවිටීස් දීලා ඔබේ ළමයාගේ ස්කිල් එක ඩෙවලොප් කරලා ළමයාව අගය කරන්න. එතකොට එයා තුල කවදාවත් වටන්න බැරි හොඳ ආත්ම විශ්වාසයක් හැදෙයි. මේක තමයි IQ මීටරේ අලුත්ම නිර්මාණය Brain Booster Box එක. මේකේ තියෙනවා දවස් 21කට ඇක්ටිවිටීස් 21ක් කරන්න අවශ්‍ය කරන හැමදේම. අපිට ඕනේ මේ box එක ළමයාට දීලා එයාගේ අතපය මොළය වෙහෙසවලා මේකේ තියෙන ඇක්ටිවිටීස් ටික හරියටම කරවන්න. Brain Booster Box එකෙන් ඔබට පුළුවන් ඔබේ ළමයාව ආකාර 6කට ඩෙවලොප් කරන්න.
පළවෙනි එක තමයි cognitive skill. ඒ කියන්නේ මතකය, තර්කණය, problem solving වගේ දේවල් ළමයාට කරන්න පුළුවන් වෙනවා. ඊළඟට motor skill development. motor skill කියලා කියන්නේ ළමයාට අත්‍යවශ්‍ය දෙයක්. මේකේ කොටස් දෙකක් තියෙනවා. fine and gross කියලා. fine motor skill කියන්නේ දරුවගේ අත්අකුරු ලිවීම, ඇඟිලි වල ශක්තිය වර්ධනය වෙන එක. gross motor skill කියලා කියන්නේ සමබරතාවය, සම්බන්ධීකරණය develop වෙන එක. ඊළඟ එක තමයි emotional intelligence. පොඩ්ඩක් ඇත්නම් ඔබේ ළමයා අඬනවාද, කේන්ති යනවාද, mood upset වෙනවාද? එහෙනම් මේ ඇක්ටිවිටීස් ටික අනිවාර්යෙන් කරන්න දෙන්න. එතකොට සංසුන්, විශ්වාසවන්ත, චිත්තවේගී වශයෙන් නිරෝගී දරුවෙක් නිර්මාණය වෙනවා. ඊළඟ එක creativity and imagination. අලුත් විදියට හිතන පව එක ලැබෙන්නේ අන්නේ කොටසෙන්. communication skill කියන්නේ ළමයෙක්ට අවශ්‍යම දේ පැහැදිලිව විශ්වාසවන්තව කතා කිරීම. social skills, ටීම්වර්ක්, ලීඩර්ෂිප් වගේ දේවල් හැදෙන ඇක්ටිවිටීස් උත් මේ බොක්ස් එක ඇතුලේ තියෙනවා. අනිත් විශේෂිතම දේ තමයි මේ ඇක්ටිවිටීස් 21 කළාට පස්සේ ඒ ඇක්ටිවිටීස් 21 WhatsApp මාර්ගයෙන් අපිට එවන්න ඕනේ. ඒ එවන ඇක්ටිවිටීස් ටික ළමා මනෝවිද්‍යා උපදේශකවරයෙක්ට ලබා දීලා ඔබේ ළමයාව අගය කරන, මෙච්චර වැඩ ගොඩක් කරපු ළමයාව අගය කරන ඇප්‍රිෂියේෂන් වීඩියෝ එකක් අපි නිර්මාණය කරනවා. ඒ ඇප්‍රිෂියේෂන් වීඩියෝ එක ඔබේ ළමයාගේ නමින්මයි ලැබෙන්නේ. ඒ කියන්නේ ඔබේ ළමයාට ආමන්ත්‍රණය කරන විදිහටමයි ඒක නිර්මාණය කරන්නේ. ඒ අගය කිරීම නිතර ඔබේ ළමයාට ඇහෙන්න සලස්වන්න. පුළුවන් නම් උදේ නැගිටිනකොට ඒ ඇප්‍රිෂියේෂන් වීඩියෝ එක ඔබේ ළමයාට අහන්න ලබා දෙන්න. ඒ තුලින් ඔබේ ළමයා තුල කවදාවත් බිඳවට්ටන්න බැරි හොඳ ආත්ම විශ්වාසයක් ගොඩනැගේ. මේක නිකම් බොක්ස් එකක් නෙමේ. බ්‍රේන් බූස්ටර් බොක්ස් කියලා කියන්නේ ප්‍රවීණීන් බොහෝ දෙනෙක් එකතු වෙලා ඔබේ ළමයාගේ ඩිවලොප්මන්ට් එක හදන වැඩක්. බ්‍රේන් බූස්ටර් බොක්ස් මිලදී ගැනීමට කැමති නම් විතරක් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන Google ෆෝම් එක හරියට ෆිල් කරන්න. ඇක්ටිවිටීස් 21කට අදාළ හැමදේම මේ බොක්ස් එකේ තියෙනවා. ලංකාවේ ඇතුලේ ඔබේ දරුවගේ නමට ගෙදරටම මේ බ්‍රේන් බූස්ටර් බොක්ස් එක නොමිලේම ගෙන්න ගන්න පුළුවන්. ඩිලිවරි ගාස්තු අය කරන්නේ නැහැ. මේ බ්‍රේන් බූස්ටර් බොක්ස් එකේ මිල රුපියල් 8990යි. මිලදී ගැනීමට කැමති අය විතරක් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන Google ෆෝම් එක ෆිල් කරන්න. ඔබේ ළමයාට ජීනියස් කෙනෙක් වෙන්න ඉඩ දෙන්න. ඒකට බ්‍රේන් බූස්ටර් බොක්ස් උදව් කරයි.